ලෝයල්ටි එහෙමත් නැත්නම් පක්ෂපාතීත්වය කියලා කියන්නේ මිල කරන්න බැරි දෙයක්. මිනිස්සුන්ගේ ජීවිතය ඇතුළේ තියෙන හැම බැඳීමක්ම වගේ රඳා පවතින්නේ මේ දේ මත. හැබැයි අපිට ලාභ මිනිස්සුන්ගෙන් මේ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ ජීවිතේ දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් නැත්නම් ජීවිත කාලෙම කරපු බැඳීම් ඇති කරගන්න බැඳීම් ඇතුලේ වටිනාකමක් දෙන්න පුළුවන් මිනිසෙක් වෙලා බැඳීම් හදාගන්න පුරුදු වෙන්න. මොකද මිනිස්සු ශක්තිමත් කරන්නේ මේ බැඳීම්. මිනිස්සු ජීවත් කරන්නේ ආදරයෙන්. කොහොම වුණත් අපි මිනිස්සු කොච්චර ළඟින් ආශ්‍රය කළත් මිනිස්සුන්ව හරියට අඳුරගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඔයාගේ ජීවිතෙන් යන්න හදන, ඔයාට වැරැද්ද පටවන, ඔයාව වදයක් විදිහට සලකන, ඔයාව පහත් කරන කිසිම කෙනෙක්ව ඔයාගේ ජීවිතේ රඳව ගන්න උත්සාහ කරන්න එපා. ඉතින් යන අයට යන්න දීලා කවුරු ඔයා ළඟ හිටියත් නැතත් ඔයාගේ සතුට ඔයා ළඟ රඳව ගන්න. ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඔයා වෙනුවෙන් ලස්සන වෙන්න. මොකද ධෛර්යය අමාරුම සටන් දෙන්නේ දක්ෂතම සටන්කරුවන්ට. ඉතින් මේ මොහොතේ ඔයාගේ සටන කොච්චර අමාරුද කියන එක මත අපිට ඔයා කොච්චර දක්ෂ සටන්කරුවෙක්ද කියලා තීරණය කරන්න පුළුවන්. විශ්වය ඔයාව බොහොම ශක්තිමත් විදිහට නිර්මාණය කරන්නයි මේ හදන්නේ. ඉතින් මේ පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දීලා බලන්න. ඔයාටම දැනේවි ඔයා කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියලා.